අද මාරියා ප්‍රීමියර් එක මම පළවෙනිව තර මාරියා මම හිතන්නේ අවුරුදු කීපයකට තිස්සේ විටින් එක කියලා පෙන්නනවා. නමුත් මම අද තමයි ෆස්ට් ටයිම් මාරියා බැලුවේ. මම හිතන්නේ මේ 2025 අවුරුද්දේ චිත්‍රපටියක් පිටිපස්සේ චිත්‍රපටියක් එනවා. ඒ හැම චිත්‍රපටියක්ම අනිත් චිත්‍රපටියට වෙනස්. මාරියා කියන්නේ මෙච්චර වෙලා මම චිත්‍රපටි 7ක් හෝ 10ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ අපි දන්න චිත්‍රපටි 25ක්වත් ඇවිල්ලා ඉති මේ එනකොට. ඒ චිත්‍රපටි අතර වෙනස්ම චිත්‍රපටිය තමයි මාරියා. එකක් මේක මේ ෆිල්ම් එක ගැන මොකුත් කියන්න බෑ. නමුත් ඔයාට ටිකක් වෙලා චිත්‍රපටි බලලා පළවෙනි හරි 10න් විතර පස්සේ ඔයා ඉන්නේ ගොඩබිම නෙමෙයි. ඔයා ඉන්නේ ගොඩබිමින් එළියේ. ඒකට බලපාන කාරණා ටිකක්වත් ගොඩබිමට බලපාන කාරණා නෙමෙයි. සහ හේමාල් රණසිංහ අනිත් හැමෝගෙම මේ ඇක්ටිං කැපැසිටි එක අපි දැකලා තියෙනවා මේ අනිත් හැම ඇක්ටර්ගෙම. හැබැයි හේමාල් රණසිංහ අද මම හිතන්නේ අද රිලීස් වෙන චිත්‍රපටියත් එක්ක හේමාල්ගේ ජීවිතේ එක චැප්ටර් එකක් ඉවර කරලා අලුත් චැප්ටර් එකකට කකුල දිනනවා. ඒක මම මීට කාලයකට කලින් හසලගත්ත SLV ලොග් ඉන්ටර්වියු එකේදී කිව්වා. මං හිතන්නේ මම පොඩ අනාවකි කියන්න වෙලා අනින්න කිවට මම කියපු තව අනාවකයක් නෙවෙයි අත්තර මේක මම ප්‍රෙඩික් කරපු එකක්. තාම ගියා මට ඇත්තටම අනිත් සියලු දෙනා අෂාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, දර්ශන් ඉන්න තිබුණු අවුරුද්ද මේක, දසුන් පතිරණ සියලුම දෙනා ෆස්ට් නොට් චැට් කරනකොට මොකද්ද හේතුවට මට දිගටම හේමාල්ල තමයි පෙවුනේ. ඉතින් අරුණ ජයවර්ධන සහෝදරයා, චන්න අයියගේ කැමරා, චන්න දේශප්‍රිය, චින්තගේ මියුසික් මේ සියලුම දේ පර්ෆෙක්ට් කම්බිනේෂන් එකක්. ළඟම සිනමා ශාලාවට එන්න ඇවිල්ලා බලන්න. මේ අවුරුද්දේ ආපු මේ අවුරුද්ද ඉවර වෙන්නේ දෙසැම්බර් මේ මම හිතන්නේ මේ ෆිල්ම් එකෙන් මේ අවුරුද්ද ඉවරයි. මේ අවුරුද්ද ඉවර කරන්න පුළුවන් හොඳ විදිය තමයි මාරියා.